විභීෂණ කියන්නේ රාවණා රජුගේ සහෝදරයා. මේ දෙන්නම ඉපදුනේ පුලස්තිරි සිතුමන් ලබා දුන් කාල වේලාවලයි. ඒ නිසාම මේ දෙන්නගෙම උප්පත්ති ජන්ම හෝරාව බලවත්. කුඩා කල සිටම මේ දෙදෙනා හරිම තරඟකාරී. විභීෂණට හැමදාම ඕන වුණේ රාවණව පරද්දන්න. මේ දෙන්නගේ තිබුණු එකම වෙනස රාවණා රජුගේ හිත ඉක්මනින් උණු වෙන කෙනෙක් වුණත් විභීෂණ එහෙම නොවීමයි. ඇත්තටම විවේචන කටකුණින් hina වුණේ ඇයි? විභීෂණ මෙහෙම තනිව කල්පනා කරනවා. අයියන්ටි මුත්තනුවන්ගේ බස නොසලකා ඇය රැගෙන ආවා. දැන් ඉතින් විනාශය ලං වෙනව නොඅනුමානයි. විනාශය ළඟා කරවීම හෝ නොකිරීම මටද සිදු කළ හැකි. විභීෂණ හිත යටින් hina වෙනවා. විභීෂණට රජකමට තිබුණු සිහිනය මහා රාවණා රජුගේ රාජශ්‍රීය එක්ක වියකිලා ගියා. රාවණා රජුගෙන් පසුව මේඝනාද කුමරුත් ඊට සුදුස්සෙක් වී සිටියා. දැන් සීතා. මේ නිසා විභීෂණගේ රාජ සිහිනය අතහැර ගනිමින් සිටින වේලාවකයි මේ සිදුවීම වුණේ. අඬන්න හිටිය මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ දෙයක් තමයි ඒක. විභීෂණ බොහෝ දේ සැලසුම් කළා. විභීෂණ මෙහෙම හිතනවා. සීතා කවුද මොකටද මෙහෙට එක්ක ආවේ කියලා දන්නේ පවුලේ ළඟම ඥාතීන් විතරයි. රාවණා අයියන්ඩි රාජ සභාවට ඊගෙන සැල නොකර විසුරුවා හැරියේ එකත් අගෙයි. ඔවුනුත් ඒ කරුණ ගැන යම් තරමකින් හෝ සිත් ඇවුලෙන් නැති. ජනයා කොහොමටත් මේ වගක් දන්නේ නැහැ. අගෙයි. විභීෂණගේ මනසට ආපු සිතුවිලි ඔහු එකින් එක විශ්ලේෂණය කළා. මේ මොහොත Tamanගේ වාසියට උපරිමයෙන් යොදව ගන්න පුරුවන් බව ඔහුට පෙනුණා. සියල්ල තනිව සැලසුම් කරන්න තරම් තීක්ෂණ බුද්ධියක් ඔහු සතුයි. මොකද විභීෂණ තමයි මේ වෙද්දිත් ආරක්ෂක ප්‍රධානියා. එක පැත්තකින් රාමත් ලක්ෂ්මණත් සීතාගේ අතුරුදන් වීමෙන් ශෝක කළා. අනිත් පැත්තෙන් Tamanගේ දරුවා විශාල කාලකින් මුණ ගැසීම ගැන ආකාශ මාලිගාවේ ප්‍රිය සාද පවත්වනවා. ඒ අතර විභීෂණ වෙනම සැලැස්මක් නිර්මාණය කරනවා. විභීෂණ මෙහෙම හිතනවා. මා සියලු අමාත්‍යවරුන් මුණ ගැසිය යුතුයි. මගේ මූලික සැලැස්ම සාර්ථක වුණොත් සියල්ල මගේ යහපතට සිදු වෙනු ඇති. අනතුරුව මේ රාජ්‍ය මගේ කියලා විභීෂණ hina වෙනවා. විභීෂණ තමාට පක්ෂපාතී කියලා හිතන සියලු අමාත්‍යවරුන් මුණ ගැසුණා. ඔවුන්ට මේ සිදුවීම ගැන වෙනම කතාවක් විභීෂණ කීවා. විභීෂණ ඔවුන්ට මෙහෙම කියනවා. අමාත්‍යවරුනි අන්සතු ස්තරියක් බලහත්කාරයෙන් රැගෙන එම සාධාරණද? අනුමත කළ හැකිද අපට? කුමක්ද මේ ජාතියේ තත්ත්වය? අනෙක ඇය රැගෙන ඒම පිළිබඳව රාජ සභාව දැනුවත් නොකර විසුරවා හැරීමෙන්ම වැටහෙනව නේද? රාවණා රජුන් රාජ සභාව නොතකන බව. අමාත්‍යවරුන් මේකට හුමිටි තියනවා. ඒක එහෙම විය හැකි බවට. අමාත්‍යවරුන්ට සිත්‍රිදවීමක් ඇති වුණේ මෙන්න මෙතනදී. එහෙම නැතිනම් රාවණා රජු රාජ සභාවට විසිරියන්න කියාපු වෙලාවෙදි නෙවෙයි. ඔවුන් මේ කාරණය ඇත්තක් වෙන්න පුරුවන් බව විශ්වාස කළා. මොකද මේ කතාව කියන්නේත් විභීෂණ නිසා. අමාත්‍යවරුන් වෙන වෙනමත් මේ ගැන හිතන්න පටන් ගත්තා. රාවණා රජු ඈ ගැන නොදැන්වීම, අනුන්ගේ භාර්යාවක් පැහැර ගැනීමත් කියන කරුණු දෙක ඔවුන්ගේ හදවත් පසාරු කරගෙන ගියා. සත්‍යයට වඩා කටකතා ඉතා ප්‍රබලවම සමාජය තුල හැම කාලෙකදීම ව්‍යාප්ත වෙනවා. විභීෂණගේ කාර්මුණක් සාර්ථක වුණා. දැන් ආරක්ෂක අංශයත් අමාත්‍යවරුනුත් රජු මාලිගාවේ තැන්වලත් මේ සිදුවීම පිළිබඳ කතා කරන්නේ වෙනම කතාවක්. මාලිගාවේ සේවය කරන සමහර අය මෙහෙම කතා වෙන්න පටන් ගත්තා. මේ රාවණා මහරජු අන්හිමියෙකුගේ බිරිඳක් පැහැරගෙන එවිත් කිව්වා නේද? ඔව්. එහෙම තමයි ආරංචිය. අමාත්‍යවරුන් ඒ ගැන ප්‍රශ්න කෙරුවහම සියල්ලන්ටම බැනවැදි එලවා දැමුවලු. මේ විදිහට කතාවට එක ජාතියේ බොරුන් එකතු වෙලා ඇවිලෙන ගින්නට පිදුරු දමනව වඩේ මුළු රට පුරාම පැතිරෙන්න පටන් ගත්තා. මේ ගැන පුලස්තිරිෂිතුමාටත් සැලවුණා. එතුමන් වාහම රාවණා රජු මුණ ගැහෙන්න ආවා. කුලස්තිරිෂිතුමා මෙහෙම කියනවා. රාවණ සොහිලි පිළිබඳ තීරණයක් ගැනීම ඉක්මන් කළ යුතු හැඩයි. නැවත දණ්ඩක වනයට රැගෙන ගොස් ඇගේ ස්වාමි පුරුෂයාට බාර කරන්න. රටපුරා මේ මොහොතේදී ඇවිලෙන කතාව
එතරම් යහපත් නැහැ. රාවණා රජු මුවගට සිනහාවක් නැගුවා පමණයි. කොහොමත් තමන් නිවැරදි මිනිස්සු ප්‍රශ්නවලදි කරන්නේ හිනා වෙලා නිහඬ වෙන එක තමයි. ඒත් පුලස්ති ඍෂිතුමා නම් මේ ගැන කීවේ නිකම්ම නෙවෙයි. සිද්ධ වෙන්න පුළුවන් මහා අනතුරක් අතළඟම බව දැනිලයි. පුලස්ති ඍෂිතුමා පමණක් නෙවෙයි. රාවණා රජුගේ දේවිය වුණු මන්දෝදරී දේවියත් රජුට මේ ගැන කිව්වා. මන්දෝදරී දේවිය මෙහෙම කියනවා. කරුණාකර අමාත්‍ය මණ්ඩලය රැස් කර ඇය කවුදයි පැහැදිලි කරන්න. නැතිනම් විශාල ගැටලුවක් සිදුවිය හැකි. රාවණා රජුනි. මාලිගාවේ තැන්තැන්වල පැතිරෙන කතා නිවැරදි නොවේ. ඇය කවුරුන්ද දන්නේ අප පමණයි. එය විශාල ගැටලුවක් විය හැකි. කවුරු මොනව කියන්න හැදුවත් රට වැසියා තමන්ට ආදරේ බවත් තමන්ව විශ්වාස කරන බවත් රාවණා රජු දැඩිව සිතේ තියන් හිටියා. තමන් වරදක් නොකරන බව සියලු රටවැසියන් අදහන බවයි එතුමාගේ අදහස වුණේ. ඒත් තත්ත්වය එන්නෙන්නම නරක අතට හැරුණා. විභීෂණ තමන්ගේ මෙහෙයුම මේ වෙද්දිත් සාර්ථකව දියත් කරමින් සිටියා. විභීෂණ මෙහෙම හිතනවා. දැන් ඉතින් මේ මතය කාටනම් නිවැරදි කළ හැකිද? ඈ තමන්ගේ දියණිය බව නම් රාවණා අයියන්ඩි කිසිදා හෙලි නොකරනු ඇති. හෙලි කළත් එය භාර ගැනීමට නම් දැන්නම් කිසිවෙකු සූදානම් නොමැති වේවි. එහෙව හිතලා විභීෂණ hina වෙනවා. මේ මොහොතේදී රාවණා රජුගේ සියසුනට එරෙහිව විශාල ශක්තිමත් කුමන්ත්‍රණයක් දියත් වෙන බව තවමවත් මහා රාවණා රජු දන්නේ නැහැ. එතුමා ඉන්නේ සීතා දැකීමෙන් හා අනිත් අයට මුණ මගැස්වීමේ ප්‍රීතියෙන්. ඒ අතර ඔහු අවධානය යොමු කළේ රාමත් ලක්ෂ්මණත් එන දෙසයි. ඒ සුපර්ණිකාට සිදු කළ අනර්ථය නිවැරදි කිරීම සඳහා. කිසිම විටකදී රාවණා රජු ඇදහුවේ නැහැ තමන්ගෙම සහෝයුරන් කුමන්ත්‍රණය කරනු ඇති බව. පුලස් ඍෂිතුමාන් මේ වග කල් ඇතුවම දැන සිටියා. ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක කළ හැකි සැලස්මන් එතුමන් සූදානම් කරගෙනයි හිටියේ. ඒත් රාවණා රජුන් මෙය ප්‍රශ්නයක් නොකරගන්නාතෙක් ඒ සැලසුම් සාර්ථක වීම සිදුවෙන්නේ නැහැ. රාවණා රජුට තිබුණේ සියලු දෙනා ගැන හදවතේ උපන් විශ්වාසයක්. ඒත් ඒ යහපත් ලක්ෂණයේ උපරිමයෙන් මේ මොහොතේදී ප්‍රයෝජනට ගැනුණා. මේඝනාදත් මන්දෝදරියත් ඒ පිළිබඳවයි කතාම කරමින් සිටියේ. මේඝනාද මෙහෙම කියනවා. ඈනියනි පියාණන් කෙසේද? වෙනසක් නැහැ. ඒ පිළිඳව පවසද්දීත් සිනාසෙනවා. පියාණන් තවමත් කල්පනා කරන්නේ සත්‍ය සිද්ධිය ගැන පමණයි. මෙතන ගොතපු කතාවක් තියෙනවා. මෙතන ප්‍රබල දෙයක් තියෙනවා. මා අනේක වාරයක් පැහැදිලි කළා. ඒත් ගණනකට ගන්න හැඩක් නැහැ පුතේ. නුඹ ප්‍රථමව පුලස්ති රඩබෝමමාගෙන් අවවාද ගන්න. ඔව්. එතුමන් මේ ගැන අවධානයෙන් ඉන්නේ. මේඝනාද වහම ගියේ පුලස්ති ඍෂිතුමන් මුණ ගැහෙන්න. රාවණා මහරජුට මේ සිදුවීම නිසා ඇති වූ තත්වය පැහැදිලි කිරීම මේ මොහොතේදී අතිශයින්ම වැදගත්. දැන් සිනහ මුසුග සිටින රාවණා මහරජුට මේ සිදුවෙමින් පවතින තත්වය නිසි පරිදි සැලවූ විට කුමකින් කුමක් වෙයිද? මේක නාදට පුලස්ති ඍෂිතුමන් කුමක් පවසයිද? කොහොම වුණත් මේ වෙලාවේ මේඝනාද ඉන්නේ පුලස්ති ඍෂිතුමන් අභිමුඛයේ. අවසරේ ඍෂිතුමනි. ඔබ වහමුවීමට පැමිණි වැදගත් කාරණේ සාකච්ඡා කිරීමටයි.